Hello guys, ඔයාලා මේක තේරෙන්නේ නෙතාබුරු channel එකට. ඉතින් අද යනවා කුඹුරකට. ඉතින් අපි ගිහිල්ලා බලමු. කැලේ සුද්ධ කරන් යමු. එහෙනම් let's go. හරකෙක් ඉන්නවා. එහෙන කැලෑව යාළුවනේ පීනදිනි. එතන වැටක් කැල්ලා දින්නේ. අපි කොහොමද යන්නේ? අපි ආවා කුඹුරට. පීනදිනි කුඹුර. මෙතන සාර්ථක නැහැ මොකද මේ ඔයාලා මතක ඇති දික්කා සුළු ගුණ අඩුව. ඉතින් ඒකට ඉතින් අහුවෙලා තමයි ඉතින් වෙනදිනේ. යාළුවනේ කියන්න ඕනේ පහුගිය කාලේ ඉතින් ගම් වතුරත් එක්කලා වෙනදිනේ ඉතින් මෙහෙමත් බේරන මදයි ඉතින් පොඩ්ඩයි බේරලා තියෙන්නේ ලියද්දක් වගේ. මේ මාවි අපි පොඩ්ඩක් බලමු නේ. වෙනදිනේ මේ තනින් තන තියෙන්නේ මාවි ගස්. ලස්සනයි නේ. ඒ වුණාට ටිකක් තමයි තියෙන්නේ. ඊකට ගිහිල්ලා බලමු මොකද මේ මොනවාද වෙලා තියෙන්නේ කියලා. සුද්ධ වෙලා තින්නේ අර මේ තින්නේ. ඉතින් මේක අක්කර එකයි තුන් කාලක්වයි මෙතන තියෙනවා. ඉතින් යාළුවනේ වෙනදින් ඉතින් මේක පුරන් කුඹුරක් තමයි. මේක හැමදාම පුරන් වෙනවා ඉතින්. කියන්න ඕනේ මේ අතන මාළු වලක් තියෙනවා. හරි ගන්න. අතෙන්ට අපි යන්නේ. එස් අපි යනවා. යාළුවනේ මාළු ඉන්නවා අතන. අර මාළු වල ඉහළ වගේ කවුරු හරි මාළු ඉන්නවර. මෙතන මේක හරලා තියෙන අඩි 26ක් ගැඹුරට හරලා තියෙනවා. ඩෝසරෙන් තමයි කැපුවේ. ඉදක් විදියට. වතුර නැති කාලේ වතුර ගන්න හොඳයි. අපි ගෙදර යන්නේ. එහෙනම් bye bye අපි ගියා. ඉතින් හැමෝම subscribe කරන් යමු. වෙල හොඳයිද කියලා like එකක් දායමු. ඉතින් මේ ගන්න බෑ කුඹුරේ අයිතිකාරයෝ ඉන්නවා. නියරලු තදුම ඉතින් ආයේ මේක හානකොට මම වීඩියෝ එකක් දාන්නම්. ඒක අපි ගිහිල්ලා එන්න. bye bye.